The Daily Morning newspaper එකේ ආටිකල් එකක් අද අරගෙන ආවේ. ඔයගොල්ලෝ නැවත ආදරෙන් පිළිගන්නවා Spoken English Sri Lanka YouTube channel එකට. The Daily Morning newspaper එකේ ආටිකල් එකේ heading එක Arrest Warrant දේශබන්දු Files Writ. Arrest Warrant දේශබන්දු Files Writ. Arrest කියනවා අත්අඩංගුවට ගැනීමට noun එකක් වශයෙන්, arrest කියනවා අත්අඩංගුවට ගන්නවට verb එකක් වශයෙන්. මෙතන තියෙන noun එක අත්අඩංගුවට ගැනීම. warrant කියනවා අපි සිංහලෙන් වරෙන්තුව කියලා ගන්නවා. කෙනෙක්ව අත්අඩංගුවට ගන්න කියලා උසාවියකින් නිකුත් කරන නියෝගයකට අපි කියනවා warrant එකක් කියලා. warrant කියනවා වරෙන්තුවකට. warrant කියනවා යම්කිසි දෙයක් මෙහෙම කරන්න, යම්කිසි දෙයකට බල කරන්න කියලා ඒකට බලය දෙන බලපත්‍රයකට. බලපත්‍රයට warrant එකක් කියලා කියනවා. වරෙන්තුවකට warrant එකක් කියලා කියනවා. මෙතන තියෙන වරෙන්තුව අත්අඩංගුවට ගන්න කියන නියෝගය. arrest warrant කිව්වහම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව. ඒතර arrest කියන noun එක noun adjunct එකක් විදිහට පාවිච්චි වෙලා noun එක adjective එකක් වශයෙන් ක්‍රියා කරනවා. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව. දේශබන්දු files writ. දේශබන්දු කියලා ඒ දේශබන්දු දෙන්න කෝන්ගේ නම තියෙනවා. files writ. files ෆයිල් කියනවා අපි ලිපි ගොනුවට, ෆයිල් කියනවා යමක් ගොනු කරනවට, නඩුවක්, යම් ප්‍රශ්නයක්, වාර්තාවක් ගොනු කරනවට ෆයිල් කියලා කියනවා verb එක වශයෙන්. මෙතන තියෙන verb එක ෆයිල් කියන්නේ ගොනු කරනවා. ෆයිල් කියලා අගට s අකුරක් එකතු වෙන්නේ. මෙතන දේශබන්දු කියන්නේ ඒක වචනයක් හින්දා සරල වර්තමාන කාලයේ මේ heading එක තියෙන හින්දා. දේශබන්දු files. දේශබන්දු ගොනු කරනවා. writ. මෙතන බලන්න දරුවනේ මේ writ කියනවා අපි සිංහලට ගන්නවා මේක writ ආඥාව කියලා. writ කියන්නේ දරුවනේ කෙනෙක්ට යමක් කරන්නට හෝ නොකරන්නට නිකුත් කරන ආඥාවකට අපි කියනවා writ ආඥාවක් කියලා. උසාවියකින් හෝ වගකිය යුතු ආයතනයකින්, උසාවියකින් නැත්නම් ඊට වැඩිය ඉහළ ගවර්න්මන්ට් එකකින් නිකුත් කරන ආඥාවකට අපි කියනවා writ ආඥාවක් කියලා. writ කියන්නේ මේ writ ආඥාව කියන අර්ථය. දේශබන්දු files writ. දේශබන්දු ගොනු කරනවා writ එකක් නැත්නම් writ ආඥාවක්. heading එකේ සම්පූර්ණ තේරුම. arrest warrant දේශබන්දු files writ. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව. දේශබන්දු ගොනු කරනවා writ පෙත්සමක් නැත්නම් writ ආඥාවක්. අපි ආටිකල් එක කියවමු. Inspector General of Police IGP දේශබන්දු තෙන්නකෝන් who has been temporarily suspended from holding office in the said position has filed a writ petition with the Court of Appeal seeking an order preventing his arrest. The petition, filed through his legal representatives, has requested that an interim injunction be issued to stay the arrest warrant issued against him by the Mathura Magistrates Court. Word by word තේරුම ගමු. Inspector General of Police. Inspect කියන අපි පරීක්ෂා කරනවා කියන verb එක. Inspector කිව්වහම පරීක්ෂා කරන්නා, පරීක්ෂකයා කියන අර්ථය. General කියනවා අපි සාමාන්‍ය පොදු කියන අර්ථය ගන්න adjective එකක් වශයෙන්. සාර්ව, සියලු, හැමතැන පැතිරුණු කියන අර්ථයෙන් අපි general කියනවා. තව අපි general කියනවා noun එකක් වශයෙන් හමුදාවක, පොලිසියක නැත්නම් මේ උසස් ස්ථානයක ඉන්න general වරයා කියලා අපි සිංහලෙන් ගන්නවා. general වරයා. මෙයාට අපි කියනවා general කියලා. දැන් මෙතන තියෙන්නේ එහෙම. යම් තැනක එතන මූලිකත්වය ගන්නා පුද්ගලයා general වරයා. Inspector General කිව්වහම පරීක්ෂක ජෙනරාල් වරයා. of police of කියන්නේ යමක, ඒකේ එහි කියන අර්ථය. police කියන්නේ පොලිසිය. Inspector General of Police කිව්වහම පොලිසියේ පරීක්ෂක ජෙනරාල් වරයා කියන්නේ පොලිස්පතිතුමා. Inspector General කියනවා අපි පොලිස්පතිතුමාට. within brackets තියෙනවා IGP කියලා. Inspector General of Police කියන එකේ abbreviation එක. දේශබන්දු තෙන්නකෝන් ඔහුගේ නම දීලා තියෙනවා. who has been temporarily. who කියන්නේ කවුද කියලා ප්‍රශ්නයක් විදිහට නගුවොත් මෙතන relative clause එකක් නිර්මාණය කරනවා. who කියලා මේ දේශබන්දු තෙන්නකෝන් ගැන වැඩිදුර විස්තර කරන්න. has been temporarily suspended කියලා කිව්වහම මෙතන තියෙන්නේ present perfect tense එකේ passive voice වාක්‍යයක්. has been කියලා ඇදලා pronounce කරන්න නැතුව මේක been කියලා කෙටියෙන් pronounce කරන්න. ගොඩ දෙනෙක් මේක been කියලා අදිනවා. been නෙමෙයි මේක been කියනවා bm is කියන්නේ අපි වෙනවා, සිටිනවා, තිබෙනවා කියන අර්ථ. was were කිව්වහම උනා, සිටියා, තිබුණා කියන අර්ථ. been කිව්වහම වෙලා, සිටලා, තිබිලා කියන අර්ථ තියෙනවා. temporary කියනවා අපි తాවකාලික කියන adjective එක. temporarily කියලා කිව්වහම adverb එකක්, ක්‍රියා විශේෂණ පදයක්. తాවකාලික ලෙස කියන අර්ථය තියෙනවා.
සස්පෙන්ඩ් කියන්නේ අත්හිටවනවා. සස්පෙන්ඩඩ් කිව්වහම අත්හිටෙව්වා කියන සිම්පල් පාස්ට් ෆෝම් එක. සස්පෙන්ඩඩ් කියන පාස්ට් පාර්ටිසිපල් එක අත්හිටවලා කියන අර්ථ තියෙනවා. දැන් මෙතන පාස්ට් පාර්ටිසිපල් එක පාවිච්චි වෙනවා. has been temporarily suspended කිව්වහම తాවකාලිකව අත්හිටවලා තිබුණා. who has been temporarily suspended කිව්වහම මෙතන passive voice එකක් කර්මකාරකයක්. ඔහුව ඒ කෙනාව తాවකාලිකව අත්හිටවලා තියෙනවා. කවුද ඒ කෙනා తాවකාලිකව අත්හිටවලා තියෙන? from holding office. from කියන්නේ වෙතින් සිට කියන අර්ථය. holding office. hold කියන අල්ලනවා, රඳවා ගන්නවා, නවත්තනවා කියන අදහස් වලින් hold කියන අපි යමක් පවත්වනවා කියන අර්ථයටත් office කියන අපි කාර්යාලය holding office. මෙතන පොඩ්ඩක් බලන්න දරුවනේ. hold office කියන වචන දෙක අපි එකට පාවිච්චි කරනවා. නිලතලයක් දරනවා, නිලයක් දරනවා, නිලතලයක් දරනවා. යම්කිසි කාර්යාලයක තනතුරක් හොබවනවට අපි hold office කියලා phrasal verb එක පාවිච්චි කරනවා. holding office කියලා කිව්වහම නිලතල දරමින් සිටීම කියන gerund එක, නිලතල දරමින් සිටීමින් කියන present participle එක. මෙතන තියෙන gerund එක නිලතල දරමින් සිටීම from holding office. නිලතල දරමින් සිටීමෙන් in the said position. in කියන්නේ යමක ඒකේ එහි කියන අර්ථය the said. say කියන්නේ කියනවා, said කියන්නේ කිව්වා. said කියන past participle එක කියලා. මෙතන තියෙන කිව්වා කියන simple past form එක. position කියන්නේ ස්ථානය, තැන, පිහිටි තැන, යමක් තියෙන තැන. යම් කෙනෙක් දරන තනතුරකට, දුහුරයකටත් අපි position එක කියලා කියනවා. මෙතන තියෙන එහෙම දුහුරය කියලා ගන්න පුළුවන්. in the said position. කියූ ධූරයේ, පැවසූ ධූරයේ. ඒ කියන්නේ මේ අපිට IGP කියලා උඩ කිව්වනේ. ඒ කියපු ධූරයේ කියන්නේ පොලිස්පති ධූරයේ. කොමා එකක් දාලා has filed a writ petition. has filed කියලා කිව්වම මෙතන තියෙන present perfect tense එකක්. ෆයිල් කියන්නේ අපි කතා කළා ෆයිල් කියන ලිපි ගොනුවට noun එකක් වශයෙන්, ගොනු කරනවට ෆයිල් කියන verb එකක් වශයෙන්. මෙතන තියෙන ගොනු කරනවා. filed කිව්වහම ගොනු කළා කියන simple past form එක. filed කියන past participle එක ගොනු කරලා. has filed කියලා කිව්වම මෙතන past participle එක පාවිච්චි වෙනවා. has filed ගොනු කරලා තියෙනවා. a writ petition. a writ කියන එක අපි කතා කළා writ ආඥාව. යමක් කරන්නට හෝ නොකරන්නට කියලා උසාවියකින් නිකුත් කරන ආඥාවට අපි කියන writ එකක් කියලා. writ petition කියන දරුවනේ අපි පෙත්සමට මිනිස්සු දැන් ගමක සමහරවිට ඔයගොල්ලෝ හරියට ගමක මොකක් හරි ප්‍රශ්නයක් වෙනකොට ඒ ගමේ මිනිස්සුන්ගේ අත්සන් අරගෙන අපි ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරන පෙත්සමක්. ඒකට කියනවා අපි petition එකක් කියලා. ඒ වගේම petition එකක් කියනවා උසාවියකට කරන ආයාචනයකට, අයදුමකට, ඉල්ලුමකට, ලිඛිත ඉල්ලුමට අපි petition එකක් කියලා කියනවා. මෙතන තියෙන්නේ එහෙම ලිඛිත ඉල්ලුමක්. writ petition, writ අයදුම් පත්‍රයක්, writ පෙත්සමක්. has filed a writ petition. ගොනු කරලා තියෙනවා writ පෙත්සමක්. ගොනු කරලා තියෙනවා writ ඉල්ලුමක්. with the court of appeal. with කියන්නේ සමග, සමගින් කියන අර්ථය. the court of appeal. the court කියන අපි උසාවියට, අධිකරණයට. of කියන්නේ යමක ඒකේ එහි. appeal කියන අපි අභියාචනය කරනවා. යමක් තදින් යමක් ආයාචනා කරනවට අපි කියන appeal කරනවා කියලා. appeal කියන අභියාචනා කරනවා. අභියාචනයටත් අපි appeal එකක් කියනවා noun එකක් වශයෙන්. court of appeal කිව්වහම අභියාචනයේ අධිකරණය, නැත්නම් අපි සිංහලෙන් අභියාචනා අධිකරණය කියලා ගන්නවා. court of appeal අභියාචනා අධිකරණය. with the court of appeal අභියාචනා අධිකරණය සමග. ඒ කියන්නේ අභියාචනා අධිකරණයට seeking an order. seek කියන අපි යමක් සොයනවට, seek කියන අපි යමක් ලබා ගන්න උත්සාහ කරනවට, seek කියන අපි යමක් උදව්වක් ආදී ඉල්ලනවටත් අපි seek කියන එක පාවිච්චි කරනවා. මෙතන ඉල්ලනවා කියන අර්ථයෙන් ගන්න පුළුවන්. seek කියනවා ඉල්ලනවා. seeking කියලා කිව්වම ඉල්ලමින් කියන present participle එක, ඉල්ලීම කියන gerund එක. මෙතන ඉල්ලමින් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ඉල්ලමින්, අයදුම් කරමින්, ඉල්ලමින්. an order කියන නියෝගයට noun එකක් වශයෙන්, order කියන නියෝග කරනවට verb එකක් වශයෙන්. මෙතන තියෙන නියෝගය an order, නියෝගයක්. seeking an order, නියෝගයක් ඉල්ලමින්, නියෝගයක් අයදමින්. preventing his arrest. prevent කියන අපි වළක්වනවා. preventing කියලා කිව්වම වළක්වමින් කියන present participle එක, වැළැක්වීම කියන gerund එක. preventing වළකමින්, වළක්වමින්. his arrest. he කියන්නේ ඔහු, him කියන්නේ ඔහුට, ඔහුව, his කියන්නේ ඔහුගේ. arrest කියන අත්අඩංගුවට ගන්නවට verb එකක් වශයෙන්, arrest කියන අත්අඩංගුවට ගැනීමට noun එකක් වශයෙන්. මෙතන තියෙන noun එක arrest අත්අඩංගුවට ගැනීම, his arrest ඔහුගේ අත්අඩංගුවට ගැනීම. preventing his arrest ඔහුගේ අත්අඩංගුවට ගැනීම වළකමින්, වළක්වමින්.
ෆස්ට් පැරා එකේ සම්පූර්ණ තේරුම. ඉන්ස්පෙක්ටර් ජෙනරල් of police IGP පොලිස්පති පොලිසියේ පරීක්ෂක ජෙනරාල් නැත්නම් අපි පොලිස්පති කියලා ගන්නවා. දේශබන්දු තෙන්නකෝන්. Who has been temporarily suspended? Who එකේනා කවුද? Who has been temporarily suspended? తాවකාලිකව අත්හිටවලා තියෙන. From holding office තනතුරු දැරීමෙන් නිලතල දැරීමෙන් in the said position කියූ දුරේ අපිට කියපු දුරේ has filed a writ petition ගොනු කරලා තියෙනවා writ පෙත්සමක් ගොනු කරලා තියෙනවා writ අයදුම් පතක් with the court of appeal අභියාචනා අධිකරණය සමග අභියාචනා අධිකරණයට seeking an order නියෝගයක් ඉල්ලමින් preventing his arrest ඔහුගේ අත්අඩංගුවට ගැනීම බලකමින්. Second para එක the petition filed through his legal representatives. The petition කියන පෙත්සම නැත්නම් ලිඛිත අයදුම් පත්‍රය. petition filed through file කියන්නේ ගොනු කරනවා. filed කිව්වහම ගොනු කළා කියන simple past form එක. filed කියන past participle එක ගොනු කරලා කියන අර්ථය තියෙනවා. The petition filed කියලා කිව්වොත් මෙතන හොඳට බලන්න මෙතන තියෙන්නේ active voice එකක්. The petition filed කියලා කිව්වොත් පෙත්සම ගොනු කරනවා. ඒතකොට පෙත්සම විසින් පෙත්සම ගොනු කරනවා වගේ අර්ථයක්. දැන් මෙතන එහෙම ලියන්න බෑ. මේ මෙතන කෙටියෙන් ලියලා තියෙනවා relative clause එක reduce කරලා. reduced relative clause එකක්. අපි එතන මෙතනට extend කරලා හදාගමු. The petition කියන්නේ ඒක වචනයක් හින්දා මෙතන which කියන relative pronoun එක add කරගන්නවා. petition කියන එක කොයිකද ඒක which සරල අතීත කාලීන අපිට ආටිකල් එක ලියන්න පුළුවන් හින්දා අපි මෙතන was filed කියලා අපි මෙතන was කියන be verb එක add කරගන්නවා. The petition which was filed කියලා කිව්වහම මේක passive voice කර්මකාරකයක් බවට හැරෙනවා. petition which කොයි එකද was filed was කිව්වහම උනා සිටියා තිබුණා කියන අර්ථ. file කියන්නේ ගොනු කරනවා. filed කියන්නේ ගොනු කළා. filed කියන past participle එක ගොනු කරලා. මෙතන filed කියන past participle එක සරල අතීත කාල අදහසක් වෙන විදිහට පාවිච්චි වෙනවා. The petition which was filed කිව්වහම relative clause එකේ සම්පූර්ණ තේරුම the petition මේ පෙත්සම නැත්නම් මේ ලිඛිත ඉල්ලුම් පත්‍රය which was filed ගොනු කරන ලද ගොනු කරපු ඒක through his legal representatives through කියන්නේ හරහා යමක් මගින් කියන අර්ථ he කියන්නේ ඔහු him කියන්නේ ඔහුට ඔහුව his කියන්නේ ඔහුගේ legal කියන්නේ නීතිමය නීත්‍යානුකූල representative කියන්නේ නියෝජිතයා. යම් කෙනෙක්ව නියෝජනය කරන කෙනාට අපි කියනවා representative කෙනෙක් කියලා. ඔයගොල්ලෝ දැකලා ඇති සමහරට shops වලට කඩවලට බඩු දාන්න යනවා අපි sales rep කියලා කියනවා. මේ rep කියන්නේ මේ representative කියන එක කෙටියෙන්. ඒතකොට sales rep කියනවා වෙළඳ නියෝජිතයාට. මෙතන තියෙන නියෝජිතයා representatives කියලා කිව්වම නියෝජිතයන්. legal representatives නීතිමය නියෝජිතයන් නීත්‍යානුකූල නියෝජිතයන් නැත්නම් නීති නියෝජිතයන් his legal representatives ඔහුගේ නීති නියෝජිතයන් ඒ කියන්නේ ඔහුගේ නීතිඥයන් කොමා එකක් දාලා has requested කියලා කිව්වම මෙතන තියෙන present perfect tense එකක් request කියන්නේ ඉල්ලුම් කරනවා requested කිව්වම ඉල්ලුම් කළා කියන simple past form එක requested කියන past participle එක ඉල්ලුම් කරලා has requested ඉල්ලුම් කරලා තියෙනවා that කියන්නේ ඒක අරක කියන අර්ථය මෙතන relative clause එකක් නිර්මාණය කරනවා මොකක්ද ඉල්ලුම් කළේ කියලා ඒක ගැන කියන්න an interim injunction interim කියනවා දරුවනේ අපි අන්තර් කියන්න යමක තියෙන සාමාන්‍ය විදියට නැතුව ඒක වෙනුවට යොදන තවත් එකකට අපි කියනවා අන්තර් කියලා interim කියලා අපි අන්තර් අතුරු කියලා ගන්නවා යමක මැදින් යෙදෙන අන්තර් අතුරු කියන අර්ථයෙන් ගන්නවා injunction කියන අපි නියෝගයකට ඕඩර් එකකට යම් වෙලාවට අපි තහනම් නියෝගයක් විදිහට ගන්නවා යමක් කරන්න නොකරන්න යමක් කරගෙන ආපු දෙයක් නොකරන්න නවත්වන්න ආදියට අපිට කරන නියෝගයකට අපි කියනවා injunction එකක් කියලා. interim injunction කියලා කිව්වහම අතුරු නියෝගය. අතුරු තහනම් නියෝගය. an interim injunction අතුරු තහනම් නියෝගයක්. be issued be කියන්නේ වෙනවා සිටිනවා තිබෙනවා කියන අර්ථය be issued කිව්වම මෙතන මේක passive voice එකක් කරනවා interim injunction එක කර්මකාරකයක් කරනවා issue කියන නිකුත් කරනවට verb එකක් වශයෙන් issue කියන ප්‍රශ්නයට ගැටලුවට noun එකක් වශයෙන් issue කියන කලාපයට යම්කිසි පොතක ආදියකට ප්‍රකාශයට කලාපයට අපි noun එකක් වශයෙන් මෙතන තියෙන verb එක issue නිකුත් කරනවා issued නිකුත් කළා කියන simple past form එක issued කියන past participle එක නිකුත් කරලා කියන අර්ථය තියෙනවා. An interim injunction be issued අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නට to stay the arrest to stay කියන
යමක් පවතිනවා රැඳෙනවා කියන verb එකට stay කියනවා යමක් වළක්වනවා කරගෙන ඉන්න දෙයක් නවත්වනවා කල් දමනවා කියන අර්ථයනොත් මෙතන තියෙන ඒ අර්ථයෙන් to stay කිව්වම නවත්වන්නට the arrest warrant කියන අපි කතා කළා අත්අඩංගුවට ගන්නවට verb එකක් වශයෙන් අත්අඩංගුවට ගැනීමට noun එකක් වශයෙන් warrant කියන අපි කතා කළා වරෙන්තුවට බලපත්‍රයට මෙතන වරෙන්තුව the arrest warrant අත්අඩංගුවට ගැනීමේ බලපත්‍රය to stay the arrest warrant අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නවත්වන්නට අත්හිටවන්නට issued against him issue කියනවා නිකුත් කරනවා යම් issued කියන්නේ නිකුත් කළා කියන simple past form එක issued කියන past participle එක නිකුත් කරලා arrest warrant issued කියලා තිබ්බොත් මෙතනක් තියෙන්නේ active voice එකක් විදියට ඒතකොට arrest warrant issued කියලා අපිට මෙහෙම තියන්න බෑ අපිට මෙතනක් තියෙන්නේ reduce කරපු relative clause එකක් අපිට මෙතනට extend කරලා හදාගන්න පුළුවන් the arrest warrant වරෙන්තුව කියන්නේ ඒක වචනයක් හින්දා සරල අතීත කාලෙන් අපි ආටිකල් එක ලියන හින්දා arrest warrant which was issued කියලා අපිට හදාගන්න පුළුවන් the arrest warrant which was කියලා කිව්වම was කියන්නේ උනා සිටියා තිබුණා කියන අර්ථ issued කියන past participle එක මෙතන පාවිච්චි කරනවා සරල අතීත කාල අදහසක් එන විදියට which was issued which කොයි එකද අත්අඩංගුවට ගැනීමේ වරන්තුව කොයිකද කියලා ඒ ගැන විස්තර විස්තර කරනවා. The arrest warrant which was issued නිකුත් කරපු අත්අඩංගුවට ගැනීමේ වරන්තුව. නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරන්තුව. Against him against කියන්නේ එරෙහිව විරුද්ධව. Him he කියන්නේ ඔහු his කියන්නේ ඔහුගේ him කියන්නේ ඔහුට ඔහුව. Against him ඔහුට එරෙහිව ඔහුට විරුද්ධව. By the මාතර magistrates court by කියන්නේ යමක් විසින් යමකු විසින් මාතර කියන ප්‍රදේශයේ magistrate කියන අපි මහේස්ත්‍රාත්වරයා magistrates කියලා magistrate කියන එක අගට apostrophe එක දාලා දැම්මම මහේස්ත්‍රාත්වරයාගේ කියන possession එක අයිතිය court කියන අධිකරණය උසාවිය මාතර magistrates court මාතර මහේස්ත්‍රාත්ගේ උසාවිය මාතර මහේස්ත්‍රාත් අධිකරණය second para එකේ සම්පූර්ණ තේරුම the petition which was filed කියලා අපි මෙතන හදාගත්තා මේ පෙත්සම මේ ලිඛිත ඉල්ලුම් පත්‍රය which was filed ගොනු කළ through his legal representatives ඔහුගේ නීති නියෝජිතයන් හරහා ඒ කියන්නේ ඔහුගේ නීතිඥයන් හරහා has requested ඉල්ලුම් කරලා තියෙනවා that an interim injunction that මොකක්ද ඉල්ලුම් කරලා තියෙන්නේ an interim injunction be issued අතුරු තහනම් නියෝගයක්ව නිකුත් කිරීමට to stay the arrest warrant to stay නවත්වන්නට the arrest warrant අත්අඩංගුවට ගැනීමේ බලපත්‍රය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව which was issued නිකුත් කළ ඒක against him ඔහුට එරෙහිව ඔහුට විරුද්ධව by the මාතර magistrates court මාතර මහේස්ත්‍රාත්ගේ උසාවිය මගින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් අදත් කෙටි නමුත් ප්‍රයෝජනවත් ආටිකල් එකක් අරගෙන ආවා හොඳයි නම් like එකයි comment එකයි අමතක කරන්න එපා thank you so much my dear students see you again soon